අත්කැපූ පැනියමකින් සැරසී සිටි තරුණයාගේ අත්කොපියන් දකින යුවතියට සිතුනේ ඔහු කෙතරම් කඩවසම්ද යන්නය. සැබවින්ම ඇය ඔහු අල්ලාගෙන සිටියේ යන්තමින් සේය. මට රිදෙන්නේ නෑ, හයියෙන් අල්ලගන්නවා අබි. චොක්ලට් පැහැති නෙතුවසවා ප්‍රෞඩ ඇයට අණ කළා. එපමාවෙන් අහස්ලි තදින් ඔහුගේ උරයන් දෙපස අල්ලා ගත්තා. ඒ අතර තේව් මානේශ්වරද ඔවුන්ට මදක් ඈතින් හිඳ ඔවුන් දෙස බලා සිටියේ විසල් විහෙලට ගත් ගැඹුරු හුස්මක්ද පිට කරමින්. තමුසු මොනෙහිකට මේ කෙල්ලට මෙච්චර ලං වෙනවද මල්ලි? මලක් වගේ මෙච්චර පිරිසිදු කෙල්ලෙක්ට ඔව් මොනා කරන්නද හිතා ඉන්නේ. තේව් යලිත් හුස්මක් ගෙන සිය දෑත් ගත පිටුපසටගෙන බැඳගනිමින් බලා සිටියා. ඔහුට සුපුරුදු බතික් සරමකින් සහ සැහැල්ලු කමිසයකින් තේව් සැරසී සිටියා. පුංචි හාමු කොහොමද එකපාරට ආවේ? කොහේ හරි ඉඳන් මල් දිහා බලන් හිටියද? තමාට විපතක් වූ පමාවෙන් ඔහුගේ පැමිණීම අහස්ලිට පුදුමය. එලෙසින්ම ඔහුගේ පැමිණීම අයට වටින්නේය. හිඳින් ඔහුගෙන් ලැබෙන පිළිතුර වෙනුවෙන් අහස්ලි උවමනාවෙන් බලා සිටියා. මම ඔය මල්වලට කැමති නෑනේ. මං බලන් හිටියේ මොකද මට බයයි. මං ඇස්සහකට ගන්න තප්පරයට මොනවා වෙයිද කියලා. මොකද මට දැනෙනවා මගේ ඇස් විතරක් නෙවෙයි ඔයා දිහා බලන් ඉන්නේ කියලා අපි. ප්‍රෞඩ වරින් වර නෙත ඔසවමින් කීවා. මේ කට්ට ටිකක් ඇතුළට ගිහින්. ඔච්චරම ඈතින් ඉන්න නැතුව තව පොඩ්ඩක් ළඟට ඇවිත් මාව අල්ලගන්න අපි. කෝ එන්නකෝ. කඩවසම් තරුණයා ඉමහත් ආදරයෙන් ඇයව තවත් සමීපයටගෙන ඇයගේ පාදය පරීක්ෂා කරමින් සිව්මැලි සම පසාරු කරගනිමින් ගමන් කර ඇති රෝස් කටුව පාදා ගන්නට උත්සාහ කළා. සිය දෑතින් ඇයට නොරිදෙන්නට පොඩි කරමින් පාදාගත් කටුව දුට විට ප්‍රෞඩට දැනුනේ සැනසීමකි. දෑගිලි මතින් එය ගන්නට උත්සාහ කරද නොහැකූ කල කඩවසම් තරුණයා දෙවරක් නොසිතා සිය දෙතොල් ලේ මත තබා මුව ආධාර කරගනිමින් කටුව ගන්නට උත්සාහ කළා. අනේ පුංචි හාමු මොකද්ද මේ කරන්නේ? පුංචි හාමු ඕක නවත්තන්න. අහස්ලි බියෙන් කීවද ප්‍රෞඩ අයව නොවසා සිටියා. තේව් මානේශ්වර පමණට වඩා කලබල වූවා. තේව් පියවර දෙක තුනක් ඉදිරියට තබද්දී කඩවසම් තරුණයා විසින් ඇයගේ පාදයේ ඇනී තිබූ රෝස කටුව ඉවත් කර දැමුවා. මොකද මෙතන වෙන්නේ? අහස්ලි කලබලව ගොස් ප්‍රෞඩව අල්ලා සිටි දෑත් අත්හැර වාරු නැතුව වැටෙන්නට වෙද්දී ප්‍රෞඩ යලිත් ඇයව අල්ලා ගත්තා. පුංචි හාමු අනේ මම යන්නම්. මට යන්න දෙන්නකෝ. තේව්ට ඇය කෙසේත් බියක් දක්වයි. කුඩා යුවතිය තේව් දෙස බලන්නට වූයේ ඉතාමත් අසරණවය. අහස්ලිගේ එල්ලීම නිසාම ප්‍රෞඩ විසින් ඇයව අත්හැර දැමුවා. අහස්ලි ඒ පමාවෙන් ඔවුන් දෙදෙනාම මග හරිමින් දිව ගියා. කඩවසම් තරුණයා නැකිට සිය කෙටි කලිසම් සාකුන් අතර දෑත් තමාගෙන යටසින් තේව් මානේශ්වර දෙස බලා ඔහුව පසු කරමින් පිටව යන්නට සැරසුණා. නොමුදු ඔහු අසලදී තේව් ඔහුගේ අතකින් දැඩිව අල්ලා ගත්තා. ඔහොම නවතිනවා. තේව්ගේ හඬේ වූයේ ආවේගශීලී බවකි. ඇයි? ප්‍රෞඩ විමසුවේ සිය නෙතු බර කරගනිමිනි. මොකක්ද අර කෙල්ලත් එක්ක කරන්න කියනවා මල්ලි? ඊයේත් ඒ කෙල්ල වාහනේ දාගෙන එනවා මම දැක්කා. තමස් මේ පාර සෙල්ලම් කරන්න තෝරගෙන තියෙන පොඩි කෙල්ලෙක් හරිද? තාම ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත නැති පොඩිම පොඩි කෙල්ලෙක්. නිකන් පව පුරව ගන්න එපා බං. තේව් ඔහුට අවවාද පිට අවවාද දුන්නා. ප්‍රෞඩ ඔහුගේ අත ගසා දැමුවා. ඒ කෙල්ල ගැන උඹට මොකක්ද ඔච්චරම තියෙන ප්‍රශ්නය? ඔබගේ කවුරුත් නෙවෙයි අයියේ. ඒ නිසා පැත්තකට වෙලා හිටපන්. ඒ කෙල්ල මගේ ගෝලෙක්. මාත් එන්නේ මේ ගෙදරට නම් එයාත් එන්නේ මේ ගෙදරට නම් මොකටද බස් වල රස්තිය අඩු කරවන්නේ? ඉතින් මම වාහනේ දාගෙන ආවා.
උඹ මම නම් ඔබත් කරන්නේ ඒකනේ අයියේ. හරි ඒක එහෙමයි. දැන් මොකද උනේ කියනවා. ගෙදර වෙන කවුරු හරි දැක්කනම් මොකද වෙන්නේ කියනවා. ඒ කෙලට නොසෑහෙන කතා අහගන්න වෙයි. දන්නවනේ අම්මගේ හැටි. අනික උඹ මොකක්ද කරපු කැත වැඩේ. දෙයක් කරනකොට වැදගත් විදිහට කරනවා මල්ලි. තේව් එසේ පවසද්දී ප්‍රෞඩ තේව්ගේ මුහුණ අසලටම සිය වත ලං කර ඔහුට නෝක්කාඩුවෙන්සේ සිනාසුණා. මට වැදගත් විදිහට හැසිරීලා පුරුද්දක් නෑනේ. මේ මගේ විදිහ. ඒකේ කෙල්ලට ප්‍රශ්නයක් නැත්තම් උඹ කලබල වෙන්න එපා අයියේ. අනික උඹ මොකද එයාව ඒ තරම් රකින්නේ? ඒක කියනවා මට. උඹගේ මේ වෙනස් වීම මොකක්ද කියපන් අයියේ. මගේ නම් මේ හැටිනේ. එතකොට උඹගේ අම්මට උනත් උඹගේ මේ වෙනස දැනේ. ඒ නිසා පරිස්සමෙන්. කඩවසම් තරුණයා ඔහුගේ ලාය මැදට මද පහරවල් දෙකක් හෙල්ල කර යලිත් පිටව යන්නට සැරසුණා. උඹට මේ කෙල්ලට කරදරයක් කරන්න මම ඉඩ තියන්නේ. ප්‍රෞඩ සිනාසුණා. උඹට පුළුවන් දේ කරපන්. මම මට පුළුවන් දේ කරන්නම්. අනික කවුරුත් කියන නිසා කිසි දෙයක් නවත්තන කොල්ලෙක් නෙවෙයි මම. ප්‍රෞඩ සිය දබරැගිල්ල දිගුකොට ඔහුට පවසා පිටව ගියා. කුරුළු ජෝඩුවක් වන් යුවල ඉඳ හිට මුණ ගැහෙන්නට බංගලාවත්තේ රහස් ස්ථානයක් සොයා ගත්තා. බංගලාවත්තේ මායිමෙන් ගලා යන්නට වූ දොළපාරට මායිම් වූ විශාල ගල් පර්වතයේ පිටුපස කුඩා යුවතිය කඩවසම් තරුණයාගේ පපුතුල මත හිස තබා සැනසීමෙන් එතුපියා සිටියා. ඔච්චරම හිතන්න දෙයක් නෑනේ අබි. මාත් එනවනේ ඔයාව එහෙට ඇරලවන්න. ප්‍රෞඩ කීවේ ඇයගේ හිස සිඹිමින්. ඒ වුණාට මට තිබුණා වෙන තැනක නවතින්න පුංචි හාමු. එතකොට පුංචි හාමුට ඕනෙ වෙලාවක ඇවිත් මාව බලලා යන්න පුළුවන්නේ. ඉතින් සතියකට එකපාරක් මම තාදිලක් ගෙදර ඇවිත් නවතිනවනේ. අබි නොදන්නවා වුණාට කාටවත් සැක නොහිතෙන විදියට අලුත් ක්ලාස් නුවර පටන් ගත්තේ මේ නිසා. නුවර ක්ලාස් දවසට මම මෙච්චර කල් හිටියේ තාදිගේ ගෙදර. ඉතින් මගේ පෙනිජම්බු මල එක දවසක් මම එහෙ ඉන්නවා. මම කලින් ඉඳලා ඉන්න නිසා ලොකු මාමල අමුතුවෙන් සැක හිතන්නේ නැහැ. ප්‍රෞඩගේ වදන් අතරින් අහස්ලි සතුටින් සිය නෙත උසවා බැලුවා. පුංචි හාමු හරිම කපටි. ප්‍රෞඩ කුමක්දෝ රහසක් සිතේ තබා සිනාසෙන අයුරු අහස්ලි දුටුවා. අනේ පුංචි හාමු ඔයා ඉන්න ගමන් මගේ මුළු කොණ්ඩෙම ලිහලානේ. දිගට කෙතු කොණ්ඩේ ලිහිල්ව විසිරී ඇති වග අහස්ලි දුටුවේ එවිටය. ප්‍රෞඩ එපමාවෙන් ඇයගේ කෙහෙරැල් අලංකාරව සැකසුවා. මම මගේ අබීව දකින්න කැමති මෙහෙම. මගේ ළඟට වෙලා ඉන්නකොට මෙහෙම ඉන්න අබී. ප්‍රෞඩ අයගේ කෙහෙරැල් පිරිමදිමින් කීවා. ඔහුගේ සුසුමන් මැද යුවතිය හැඟුම් සමුදායකින් පිරී ගොස්ය. කඩවසම් තරුණයා යුවතියගේ දෙතොල් මතට ලං වූයේ හමුවුණු පුංචි නිමේෂයක වුවත් ඇයගේ සුසුමන් විදීමට තිබූ ලෝභකම නිසාය. එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම හමුවෙමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.